Hey, I'm Shasha. ඉතින් අද මගේ වෙඩින් බ්ලොග් එක. අද මාර්තු 8 වැනිදා. ඉතින් හස්බන්ඩ්ව ගන්න තමයි මම යන්නේ. මේ වෙද්දිත් හස්බන්ඩ්ව මං එන්ගේජ් වෙලා තිබ්බේ. හැබැයි ඒක නම් ලංකාව විදියට නෙවෙයි. මොකද ලංකාවේ අය රෙජිස්ට්‍රේෂන් එකට එන්ගේජ්මන්ට් කියලා කියන්නේ හරි. කොහොම වුණත් මං හස්බන්ඩ්ව එන්ගේජ් වෙලා හස්බන්ඩ් පිළිගන්න විදියට මම පිළිගන්න විදියට අපි එන්ගේජ් වෙලා තිබුණේ. මේ වෙද්දී ඉතින් ලොකුම දවසට හස්බන්ඩ් ලංකාවට අපේ එන්නයි හදන්නේ. හස්බන්ඩ් ආවා මාර්තු 8 වැනිදා. වෙඩින් එක මාර්තු 16 තිබ්බේ. ඉතින් අපේ හබී හරීම ඉමෝෂනල්. ඉතින් මේ ඒ ලස්සන සීන් එක මල්ලි තමයි ෆිල්ම් කරේ. හරි. ඉතින් මට මියුසික් ඇඩ් කරන්න තේරෙන්නේ නෑ ළමයි. ඉතින් මං ඇඩ් කරේ නෑ. මං ඔයාලට මගේ ජීවිතය ගැන 100%ක්ම ඇත්ත කියන්නම්. මොකද මගේ තව ඉස්සරහට වීඩියෝ කරන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. මොකද මට ෆිල්ටර් කරලා මට ආදරය කරන අයටම දෙන්න බෑනේ. මම ෂෝට් වීඩියෝ දාන්න බලන්නම්. දැම්ම කාලෙක නම් මගේ වීඩියෝ එන එකක් නැහැ. සමහරක් විට තව එකක් වෙයි. ඊට පස්සේ සදහටම නවතින්නත් පුළුවන්. දිගටම හස්බන්ඩ් ගාවට ගිහිල්ලා ලස්සන වීඩියෝ ගොඩක් දුරට එහෙම ඒවි. එතකම් පොඩ්ඩක් බ්‍රේක් වේවි. හරි ඉතින් මාව ඩ්‍රෙස් කරේ සැලොන් ක්ලියෝපෙට්‍රා. අක්කා මාර කියන්නේ හම්බල් අපිත් එක්ක මාර ක්ලෝස්. ඉතින් මාර නැචරල් මේකප් එකක් සැලොන් ක්ලියෝපෙට්‍රා වලට යන්න ඔයාලත් අනිවාර්යෙන්ම බ්‍රයිඩල් ඩ්‍රෙස් කරනවා නම් 100,000ක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. හස්බන්ඩ් කැමති නෑ කොහොමත් අත්වලයි මූණවලයි වෙනසක් පෙවුනා නම් ඒක මාර ආටිෆිෂල් එකක් වෙන්න තිබුණා. හැබැයි අක්කි මාර විදියට නැචරල් මේකප් එකක් තමයි දැම්මේ. මගේ බ්‍රවුනි ස්කින් එකට යන විදියට ලස්සනට මේකප් එක කරලා දුන්නා. ඉතින් මේ අපි ගියා ෆොටෝ ෂූට් එක කරන්න තොටුපොළ කියලා කියනවා කිව්වා. ස්ප්ලෙන්ඩර් කියලා තමයි. තට්ටු කීපයක්ම නගින්න වුණා. ඒක නම් මාර කට්ටක්. මොකද එකක් ෆ්‍රොක් එක බරයි අනිත් එක හීල් එක. අඟල් 6ක් තිබුණා. මට පුරුදු නැහැ හීල්ස්. ඒකයි හේතුව. හරි ඊට පස්සේ මේ තිබ්බේ අපේ ඩෙකරේෂන් ටික එළියට පේන විදිය හරිම ලස්සනයි. අවුට්ඩෝර් එක ලස්සනටම තිබ්බා. ඉතින් මේකප් එක ඉන්ඩෝර් වගේ නෙවෙයි. අවුට්ඩෝර් තියද්දි ලස්සනටම තියෙන්න ඕනේ. ඉතින් අක්කගේ මේකප් එක අපි හොටල් එකට යනකම්ම කිසිම වෙනසක් නැතුව තිබුණා. හැබැයි ගෝයින් මේ චේන්ජ් කරගත්තේ මමමයි. මම පොඩි ටච් එකක් දාගත්තා. හස්බන්ඩ් මට ගෙනත් දීපු මැක් එකේ ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් තිබුණ හින්දා. හරි ඉතින් කවුරුත්ම නැති වෙන්න ඕනේ හස්බන්ඩ් ඉමෝෂනල් වෙන්න. එයාට මාර ඉමෝෂනල් අපි දෙන්න කාපු කටු ඔක්කොම අද දවසින් කියන්නේ තව ඉස්සරහට කටු ජීවිතේ ඒවි. යන්න අමාරු පාරවල් ඒවි. දෙයි අපි හීනමෝප දවස් ආවනේ. ඉතින් හස්බන්ඩ්ට මාර ආසයි. ඉතින් මේ ගැන කිව්වොත් ළමයි අපි දෙන්නගේ එන්ගේජ්මන්ට් එක අපි චූටියට ගත්තා. ඉතින් හැම ගෑනු ළමයම හීනමවන විදියට මගේ දවස ලස්සන වුණා. ඩෙකරේෂන් පැත්තෙන් මම ඩ්‍රෙස් කරපු විදිය මගේ ෆ්‍රොක් එක ඒ වගේම තමයි මම උදේ පොඩි පොදක් ගියා මම බය වුණා. ඒ ටිකේම වැස්සා. අවුට්ඩෝර් ගත්ත හින්දා වැස්ස නම් මං ගොඩක්ම බය හිටිය එකට ඇත්තටම කියන්න. යුනිවර්ස් එක මට හෙල්ප් කරා. පොඩ්ඩක්වත් වැස්සේ නෑ ඒ දවසේ. වෙඩින් එක ඉවර වුණ ගමන්ම වහින්න ගත්ත. ඒක නම් මාරම ප්‍රාතිහාර්යයක්. ඉතින් මෙන්න මේ විදියට අපි දෙන්න අපේම වුණා. ඉතින් කියන්න ඕනේ හස්බන්ඩ් ආයේ ලංකාවට ටික නෙවෙයි. සමහරක් විට මාස ගාණකින් ඉන්න පුළුවන්. අවුරුදු ගාණක් යනකම් එන්නත් පුළුවන්. ඉතින් ඊළඟ ප්ලෑන් එක මොකක්ද කියලා හස්බන්ඩ්ම තමයි දන්නේ. මොකද හැමදේම එයා තමයි ඩිසිෂන්ස් ගන්නෙ. හැබැයි එයා කිව්වා එයාට දැන් මෙන්න වෙන්නේ නැහැ කියලා. ඉතින්
ඔයාලට කියන්න ළමයි මට තිබ්බ සමහරක් මම ඔයාලට මගේ ලයිෆ් එක ගැන කියන්නේ මට සමහරක් affairs තිබුණා. හැබැයි මම දෙපාරක් නොහිතා ඒවා සමහර රිලේෂන්ෂිප් අතෑරියා. ඒ හැම සමහර අවස්ථාවල මගේ ගෙදරින් පවා නවත්තන්න එපා කියලා ඇත්ති තරම් බලකිරීම් ඇවිල්ලා තියෙයි. හැබැයි ගෙදරයි කියන දේවත් නාහා මං සමහර රිලේෂන්ෂිප් අතෑරියා. මොකද මං කරපු හැම රිලේෂන්ෂිප් එකක්ම ගෙදර අය දැනගෙන තමයි කරේ. ඒව මං අතෑරියා. මොකද නොගැලපෙනව නම් අපි අනිවාර්යෙන්ම අතාරින්න ඕනේ. අනිත් එක මට හස්බන්ඩ් වගේ එහෙම කිසිම එක්ස් කෙනෙක් දැනිලත් නෑ. මං අර ඩීප් ලව් එකක් එන්නේ හදවත ඇතුළෙන්ම මට එහෙම ඇවිල්ලත් නෑ. honestly ඉතින් ඒ දේවල් ඒ විදියට වුණ හින්දා වුණා. හැබැයි හොඳම දේ කියන්නේ මගේ අර මුළු ඇඟ ඇතුළටම හදවතටම දැනිලා මාරම ආදරේ කරපු එකම මනුස්සයා තමයි මගේ හස්බන්ඩ්. ඉතින් එයා මගේම වුණා. ඉතින් ඊට කලින් හොරස්කෝප් වල මගේ කිව්ව දේ තමයි මගේ මැරේජ් එක පරක්කු වෙනවා. මට බබාල ලැබෙද්දි පරක්කු වෙනවා. ඉතින් මට අවුරුදු 31 වෙනකන් මැරේජ් එකක් ගැන හිතන්නවත් බෑ. එතකොට ගොඩක්ම නරක දේවල් මේ හඳහන ඔන්න ඔය වගේ විකාර දේවල් තමයි කිව්වේ. හරිද? ඉතින් ඒ ගොඩක් දේවල් බොරු වුණා. ඉතින් බලන්නකෝ හස්බන්ඩ් මට අවුරුදු 28 දී හස්බන්ඩ් කොහොම හරි මම හඳහන තනිකර අනිත් පැත්තට වෙරළුවා. ඉතින් ඔයාලට කරන්න බැරි දෙයක් කියලා නෑ. හඳහන් වල තියෙන අකුසල කර්මයක් තියෙයි නම් ඒ law of attraction වලින් කුසල කර්ම අපි කරපු ඇට්‍රැක්ට් කරගන්න. ඒ වගේම වෙන කිසිම දෙයක් ඕනේ නෑ ළමයි. තමන්ගේ සහෝදරයන්ට සලකන්න, අම්මට සලකන්න. එතකොට පවුලට සලකන්න. ඔයාලට ඉබේටම දෙවියෝ ආශිර්වාද කරાવી. ඉතින් මම මටත් වඩා මගේ නංගි මල්ලි ගැන හිතනවා. එයාලා මගේම ළමයි වෙලා මං එයාලගේ අනාගතේ දිහා ලස්සනට බලන් ඉන්නවා. ඉතින් ළමයි මෙන්න මේ විදියට තමයි හස්බන්ඩ් මගේ උනේ. හරිද? ඉතින් ගණන් ගන්න එපා. පොඩ්ඩක් එළියෙන් සද්දයක් ඇහුනොත්. හරි ඉතින් මම වොයිස් එක දිගටම කරන් යන්නම්. ඉතින් ගොඩක් අය ආපු දෙයක් තමයි මගේ කියන්නේ හස්බන්ඩ් හම්බෙන්න කලින් දැන් ඔයාලට කලින් රිලේෂන්ෂිප් ගැන කියන්න වෙයිද? දැන් මේ નિયમિત වෙලාවෙ බඳින්නේ නැද්ද? එතකොට ඔයාට මේ નિયમિત වෙලාවෙ નિયમિત දේවල් වෙන්න ඕන. එහෙම කියලා. ඉතින් ඒ දවස්වල මං ගොඩක් මානසිකව වැටුණා. හොඳාන හින්දා මානසිකව වැටුණා. හැබැයි මමම හිතුවා මට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ ඒ හඳාන හින්දාවත් ඒ වැරදි දෙයක් වෙන්න තියෙනවා නම් කර්මය කියලා හරි. ඒ විදියටම වෙන්න දෙන්න බෑ මං ඒක වෙනස් කරන්න ඕනේ. නැත්නම් වැඩක් නෑනේ මේ එහෙම ජීවත් වෙලා කියලා. ඊට පස්සේ මම එක එක way law of attraction බැලුවා. positive දේවල්ම හිතුවා. එහෙම කරලා මාර ආයාසකින් වෙනස් කරා. හරි. ඉතින් ඒ විදියට තමයි. ඉතින් ගොඩක්ම ඊට පස්සේ හස්බන්ඩ් හම්බුනාට පස්සේ අපි එන්ගේජ්මන්ට් එක පොඩ්ඩක් ෂූට් එකක් කරා. ඒ වෙලාවෙ වුණත් මම දන්නේ තව දැන් ෆොරින කෙනෙක් කොහොමද විශ්වාස කරන්නේ? සමහරව අපේ අම්මගේ මූණට මාල් තිබ්බා. හැබැයි මට හස්බන්ඩ් ගැන මාර විශ්වාසයක් තිබ්බා. එයා මාර හොඳයි. දෙවි කෙනෙක්. මම නම් කියන්නේ ඇස් පන අපිට මට පේන ලොකුම දෙවියා සහ මම ඇත්තට මාරම ගරු කරනවා මගේ හස්බන්ඩ්ට. එච්චර ගරු කරන ප්‍රධානම පිරිමියා තමයි මගේ හස්බන්ඩ්. මොකද එයා අරක්කු, සිගරට්, ඇල්කොහොල් දාලා තියෙනවා නම් අඩුම ගානේ වෙඩින් කේක් එකක්වත් ගන්නෙ නෑ. ඒ වගේම එයා මාර කපටිකමක් ගෑවිලාවත් නැති හරි අවංක මනුස්සයෙක්. මං එයාට අවංකවම ආදරේ අවංකවම නිසා තමයි එයා මාව තෝරගෙන මේ දේවල් මේ විදියට වෙන්න ඇත්තේ.
අනිත් දේ තමයි ඉතින් කොහොම හරි ඒ දේවල් එහෙම වෙද්දී හස්බන්ඩ් තෝරගත්තයි කිව්වහම ඉතින් ගොඩක් අය සමහර අය අපිට අපි දෙන්නට ඉන්සල්ටින් කරා හස්බන්ඩ් කිව්වා එයාට ලෙඩක් දන්නේ නැහැ එහෙම කියලා. ඉතින් මගේ හස්බන්ඩ් එහෙම මන් දන්නේ අනිත් ෆොරිනර්ස්ලා ගැන මගේ හස්බන්ඩ් එහෙම නරක කෙනෙක් නෙවෙයි. එයාගේ හිස්ටරි එක වුණත් හරිම හොඳ හිස්ටරි එකක් තියෙන්නේ. ඉතින් එච්චර හොඳ දේව ආත්මයක් වගේ ඉන්න මිනිසෙක් තමයි මට ලැබුණේ. මගේ ජීවිත කාලෙම මං හස්බන්ඩ් වෙනුවෙන් හරි ආසාවෙන් ඉන්නවා. එයාගේ වගකීම් ඉෂ්ට කරන්න. මොකද අර බණවල එහෙම කියනවනේ. ඒ පිනම ඇති කියලා ඉතින් මට ඕනේ මගේ අතින්ම හස්බන්ඩ්ගේ හැම වැඩක්ම කරලා එයාට ගරුත්වය දීගෙන මගේ ජීවිත කාලේ එයා වෙනුවෙන්ම ගෙවන්න. ඒක තමයි මගේ දැන් තියෙන එකම ප්‍රාර්ථනාව. ඉතින් ඒ ප්‍රාර්ථනාව හොඳ හින්දම ඒ දේවල් ඒ විදිහට වේවි. හරි ඉතින් එහෙම තමයි හස්බන්ඩ්ගේ අම්මලාට නම් එන්න බැරි වුණා. මොකද හස්බන්ඩ්ගේ අම්මා තාත්තා එයාලගේ ගොඩක්ම ෆැමිලි එකේ ඩොක්ටර්ස්ලා ඉන්නේ. එතකොට ඒ නිසා හස්බන්ඩ්ගේ අම්මට නිවාඩු ගන්න අමාරුයි. මොකද එයා බලන්නෙත් අම්මේ බලන්නේ. අම්මට මෙඩිකල් සෙන්ටර් එකක් තියෙනවා අම්මිට ඒ ඔක්කොම වහලා එකපාරට එහෙම එන්න බෑ. අනිත් එක එයා ජර්මන් වලත් වෙඩින් එකක් ගන්න ප්ලෑන් කරන් ඉන්නවා. ඒ හින්දා ඇත්තටම අම්මිට එහෙම ලොකුවට කියලාවත් තිබ්බේ නෑ අම්මී යන් කියලාවත්. ඉතින් ලොකුම හේතුව වුණේ ඒක එහෙ වෙඩින් එකක් ගන්න හිතන් ඉන්න නිසා. එහෙ අයට. හරි ඉතින් මේ විදියට අපේ ලස්සනම දවස් ඉවර වුණා. ඔයාලට කියන්න තියෙන්නේ ජීවිතේ වෙනස් කරගන්න පොසිටිව් දේවල් ඇට්‍රැක්ට් කරගන්න කියලා. ඉතින් මම වීඩියෝස් දාවිත් දන්නේ සමහරක් විට මාස 3-4ක් යනකම් මුකුත් දාන එකක් නැහැ. මෙච්චර කල් මගේ වීඩියෝස් බැලුවට ඔයාලට ගොඩක් පිං මට දුන්න ආදරයට ඔයාලගෙන් ඉල්ලනවා ඉක්මනටම හස්බන්ඩ්යි මටයි සෙටල් වෙන්න. එතකොට අපි ගාවට මගේ ආච්චි අම්මා මගේ අපි දෙන්නගේ බබෙක් වෙලා එන්න ඔයාලගේ ආශිර්වාදය දෙන්න කියලා. Stuti Aradia Maruganga. Okay. Wonderful. Wonderful surprise. Oh. Yay. Pure love. අන්න මෙන්න මේ වගේ ලස්සනට අපි දෙන්නට කේක් එකක් හදලා තිබ්බා. ඒක මාරම රසයි. ඉතින් මේ විදියට අපි දෙන්නගේ දවස ඉවර වෙන්න යන්නේ. ඉතින් ඊළඟ දවසේ ගෙදර පොඩියට පාටි එකක් තිබුණා. හැබැයි මට ඩ්‍රෙස් කරන් නෙවෙයි යන්න පුළුවන් වුණේ. මොකද මගේ ඩ්‍රෙස් එක මට ලොකුයි. අනිත් දේ තමයි මේකප්ස් ටිකක් ගෙනල්ලා තිබ්බේ නෑ. ඉතින් මං ඒ විදියටම ගියා හස්බන්ඩ්ට ලංකාව විදියට සරමකුයි ෂර්ට් එකකුයි අඳවගෙන. මේ තියෙන්නේ වීඩියෝ එක. හරි ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. ඔයාලා හිතන හැම දෙයක්ම ජීවිතේ දුකින් ඉන්නවා නම් පොසිටිව් වෙලා ඒ හැම ප්‍රශ්නම නැති කරගන්න. යහපතක්ම වේවා. හැමෝටම හොඳක්ම වෙන්න